ඔයත් රෑට නිදාගන්න ඇඳට ගිහිල්ලා ෆෝන් එක ඔබ ඉන්න කෙනෙක් නේද? ෆෝන් එක නැතුවම බෑ නේද? ඉතින් මේ කතා කරන්නේ ඔයාට. සාමාන්‍යයෙන් අපි දිනකට පැය 5ක් 8ක් අතර කාලයක් රාත්‍රියේ නිදන කාමරේ අපේ ස්මාර්ට් ෆෝන් එක තියලා තියෙනවා. ඔයා නිදන කාමරේට ෆෝන් එක අරගෙන ගිහිල්ලා බලන්නේ නැතුව හිටියත් ඒක පැත්තක මේසයක් උඩින් තිබ්බත් ෆෝන් එක ඔන් එකේනේ තියෙන්නේ. එතකොට ඒකෙන් ඔයාගේ මොළයට මනසට ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. මේ ගැන දන්න අයත් ඉන්නවා, නොදන්න අයත් ඉන්නවා. දැනගෙන ඒත් ෆෝන් එක ඒ විදිහටම රෑට කොට්ටයට තියාගෙන කාමරේ මේසයක් උඩ හරි තියලා බිමින් හරි තියලා නැත්තම් ඔහේ ඔබ Facebook යන, Instagram යන ඒ වගේ අයත් ඉන්නවා. නමුත් මේකෙන් අපේ සෞඛ්‍යයට සිද්ධ වෙන හානිය, රාත්‍රියේදී සිද්ධ වෙන හානිය ගොඩාක් වැඩි. අපි අද ඒ ගැන කතා කරමු. ඇයි අපිට බැරි රාත්‍රියට ස්මාර්ට් ෆෝන් එක සාලෙන් තියලා ඇඳට ගිහිල්ලා සුව පහසු නිින්දක් ලබා ගන්න? හේතුව ජංගම දුරකථනය කියන්නේ හරියට දැන් අපේ සමීපම යාළුවෙක් වගේ. සමීපම යාළුවෙක් කියනටත් වඩා හරියට නිකන් අපේ අඹ යාළුවා වගේ. අපිට ස්මාර්ට් ෆෝන් එක නැතුවම බෑ. නමුත් රාත්‍රියේදී කොට්ටයට හරි මේසයක් උඩ හරි මෙහෙම ෆෝන් එක තියෙන එකෙන් අපේ සෞඛ්‍යයට සිද්ධ වෙන බලපෑම අපිට කියලා නිම කරන්න බෑ. මේ ගැන පර්යේෂණ වලින් ගොඩාක් දේවල් දැනට හොයාගෙන තියෙනවා. අපි මේ ෆෝන් එක තියාගන්න එකෙන් රායට අපි රායට කාමරේ ඔක්කොම ලයිට් ඕෆ් කරලා ෆෝන් එක පාවිච්චි කරන එකෙන් ෆෝන් එකෙන් එන බ්ලූ ලයිට් එක එහෙම නැත්නම් නිල් ආලෝකය. ඒකෙන් අපිට ඇති වෙන්නේ හොඳ සෞඛ්‍ය තත්ත්වයක් නෙමෙයි. අපිට නිින්ද යන්නේ මෙලටොනින් කියන හෝමෝනයෙන්. ඉතින් ඔයා රෑට නිදාගන්න ඇඳට ගිහිල්ලා නිදාගන්න නැතුව ෆෝන් එක උඩට පල්ලෙහාට යනකොට මේ ෆෝන් එකෙන් එන බ්ලූ ලයිට් එක නිසා මොළයට පණිවිඩයක් යනවා. තාම රෑ වෙලා නැහැ. රෑ වෙලා නම් කලවර වෙන්න ඕනනේ. ඒත් ෆෝන් එකෙන් එන අර නිල් ආලෝකය නිසා මොළයට පණිවිඩය යන්නේ වැරදියට. මේ නිසා මෙලටොනින් නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඉතින් අනේ මට රෑට කොහොමවත් නිින්ද යන්නේ නැහැ. මෙහෙම කියලා ඔයත් රෑට ෆෝන් එක ඔබ ඉන්නවානේ. අන්න ඒ නිසා තමයි ඔයාට නිින්ද යන්නේ නැත්තේ. දැන් ඔයාට ඒක තේරෙනව නේද? ඉතින් මේ අපිට මේ බ්ලූ ලයිට් එක දවල් කාලේදී සූර්යාගෙන් ලැබෙනවා. ඒ නිසා ඒකෙන් අපේ ඇස් වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. නමුත් මේ බ්ලූ ලයිට් එක නිසා ඔයාට ඩීප් ස්ලීප් එකකට යන්න බෑ රාත්‍රියේදී. නිරෝගී පුද්ගලයෙක්ට පැය 7ක 8ක නිින්දක් අවශ්‍ය වුණත් මේ විදිහට ෆෝන් එකට ඇඩික්ට් වීම නිසා ඔයාලට නිදා ගන්න වෙන්නේ පැය 3ක් 4ක් වෙන්න පුළුවන්. නැත්නම් ඊටත් අඩු කාලයක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් උදේම ඔෆිස් එකට යන නැගිටිද්දී ඇඟම තල්ලා දාලා වගේ රිදෙනවා වෙන්න පුළුවන්. ආවට ඉන්න ඇත් එක තරහ යන්න පුළුවන්, නොරුස්සන ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඇඟට කිසිම ජවයක් ප්‍රබෝධයක් නැහැ, කිසිම ෆිට් එකක් නැති වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකටම බලපාන්නේ නිින්ද. ඒකෝර නිින්ද නැති වෙන්න බලපාපු හේතුව තමයි සමහරක් සෞඛ්‍ය කාරණා නිසා නිින්ද නොයන අයත් ඇති. නමුත් මෙතනදී අපි කතා කරන්නේ ෆෝන් එක පාවිච්චි කරන එක ගැන. ඉතින් මේ නිින්ද නැතිවීම නිසා තමයි ඔයාට දවසම ජවයෙන් ප්‍රබෝධයෙන් ගත කරන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ යහපැවැත්ම සෞඛ්‍ය ගැන හිතලා මේ පුරුද්දෙන් මිදෙන්න. බැරි නැහැ. ෆෝන් එක ඔයාට යවන්න තියෙන මැසේජස්, ගන්න තියෙන කෝල්ස්, එතකොට මේ හැම දෙයක්ම නිදා ගන්න විනාඩි 30කට කලින් අරගෙන ෆෝන් එක සාලෙන් තියලා නිදා ගන්න යන්න. ඔයාට උදේට නැගිටින්න එලාම් එකක් තියන්න ඕන නම් අපිට පුළුවන් කඩෙන් පුංචි ඔරලෝසුවක් අරගෙන එලාම් එක තියාගන්න. ෆෝන් එකම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් රාත්‍රියට ඇඳට ගිහිල්ලා අද දවසේ සිද්ධ වුණු දේවල් මතක් කරන්න, සිද්ධ වුණු දේවල් වලට ස්තුතිවන්ත වෙන්න පුළුවන් වගේම හෙට දවසේදී මම මේ දේවල් කරනවා කියලා දවස ගැන ප්ලෑන් එකක් හදාගන්න උනත් ඔයාට ඇස් දෙක වහගෙන හිතන්න පුළුවන්. ඔයාලා මුලදී මේක කරන්න අමාරු වෙයි. නමුත් ෆෝන් එක බලලා අපි අපේ සෞඛ්‍යයට හානි කර ගන්නවලා, අපි අපේ නිින්දට හානි කර ගන්නවලා අපි මේ පුරුද්දෙන් මිදෙන්න උත්සාහ කරොත් ඒක අපේ සෞඛ්‍යයට ගොඩක් හොඳයිනේ. අපිට මොන දේ තිබ්බත් අපිට ස්මාර්ට් ෆෝන් එකක් කොච්චර ලක්ෂ ගාණක් වටින ෆෝන් එකක් තිබ්බත් වැඩක් නැහැ අපේ සෞඛ්‍ය, අපේ යහපැවැත්ම අපි නිරෝගී නැත්නම්. ඉතින් ඔයත් උත්සාහ කරලා බලන්න මේ අයහපත් පුරුද්දෙන් රාත්‍රියේදී මිදිලා සුව පහසු නිින්දක් ලබා ගන්න.